කැල්කියුලේටර් එකකින් වගේ ඉක්මනට ඉලක්කම් දෙකක් ගුණ කරගන්න විදිහක් කියන්න. ඉලක්කම් කියවට ඇත්තට මේක සංඛ්‍යා දෙකක්. හරි. මේ ක්‍රමේ දන්න අයත් ඇති, දන්නේ නැති අයත් ඇති. අද දැනගන්න කෙනෙක් ඉන්නවා. මේක ෂෙයා කරන්න තව කෙනෙක්ට දැනගන්න. හරි. අපි මේ ගුණ කරන්න යන සංඛ්‍යා දෙක විශේෂ ලක්ෂණයක් තියෙන්න ඕනේ හැබැයි. මොකක්ද දන්නවද? ඒ කියන්නේ මෙහෙමයි. මුල ඒ කියන්නේ ගුණ කරගන්න සංඛ්‍යා දෙකේම මුල ඉලක්කම එක වගේ වෙන්න ඕනේ. හිතන්නකෝ මෙහෙම 15 දැන් ඊළඟට ලියන ඉලක්කමේ දැන් මෙතන 1 නම් ඊළඟ ඉලක්කමත් 1. ඒ කියන්නේ එකේ ඉලක්කමකින් පටන් ගන්න සංඛ්‍යාවක් වෙන්න ඕනේ. තව ලක්ෂණයක් තියෙන්න ඕනේ. මේ දෙවෙනියට තියෙන ඉලක්කම තියෙනවනේ මෙතන 5. මෙතන ඒ කියන්නේ මේ දෙවෙනියට තියෙන ඉලක්කමයි මෙතන දෙවෙනියට තියෙන ඉලක්කමයි එකතුව 10ක් වෙන්න ඕනේ. දැන් මෙතන 5 නම් මෙතන 5ක් තමයි එන්න ඕනේ. එතකොට ඔන්න එකතුව 10යි. නැත්තම් මෙහෙම ගන්නත් පුළුවන්. 12 නම් වැඩි කරනවා. දැන් එකතුව 10ක් වෙන්න නම් දෙකට මේ පැත්තෙන් 8ක් එකතු වෙන්නේ. දැන් බලන්න. මුල ඉලක්කම දෙකේම එකයි. ඊළඟ ඉලක්කම් දෙකේ කියන්නේ මේකේ දෙවෙනි ඉලක්කම 2 මේකේ දෙවෙනි ඉලක්කම 8. මේ දෙකේ එකතුව 10යි. අන්න ඒ වගේ ඉලක්කම්. මේ දෙක විතරක් නෙමෙයි. දැන් ඔයාලට මේ තේරෙන්න මෙතන ලේසිල්ලුවේ මේ වගේ ඔයා හිතන්න මෙහෙම අපිට ඔන්න පුළුවන් මෙතන 90 ගණන් කියමුකෝ අපි 92 වැඩි කරනවා ඊළඟට 90 කීයෙන්ද 98න් නැත්තම් 93 වැඩි කරනවා 97න් ඔය වගේ ඕන තරම් يعني අපිට ගත්තොත් ඉලක්කම් සංඛ්‍යා ගොඩක් තියෙනවා අන්න ඒ වගේ කැමැති සංඛ්‍යා දෙකක් හැබැයි මෙන්න මේ වගේ පොදු ලක්ෂණයක් තියෙනවා මොකද්ද මුල ඉලක්කම් දෙක එක වගේ වෙන්න ඕනේ ඊළඟ ඉලක්කම් දෙකේ එකතුව 10ක් වෙන්න දැන් මෙතන 5යි 5යි 10යි 2යි 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 8යි 10යි 2යි 8යි 10යි 3යි 7යි 10යි ඕන එකක් අපි තව ගමු මෙතන 14 පොඩි වැඩිනේ අපි ගමු 34 වැඩි කරනවා 36න් ඔන්න ඔය වගේ ඉලක්කම් ඔන්න ඔය වගේ සංඛ්‍යා ගුණ කරගද්දි ඔයාලට කැල්කියුලේටර් එකට වඩා කියන්න බෑ කොහොම හරි ඒ වේගෙම වගේ ඔයාලට හදාගන්න පුළුවන් ක්‍රමයක් මං කියලා දෙන්නම් දන්න අය ඇති දන්නේ නැති අයට කියන්නේ මේ වීඩියෝ එක තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න. හරි බලන්න. දැන් මේ වගේ සංඛ්‍යා දැන් මේ කියපු ලක්ෂණේ තියෙන සංඛ්‍යා ගුණ කරගද්දී ඔයාලට කරන්න තියෙන හරිම ලේසි වැඩක්. දැන් මේ හැම එකෙම දැන් මෙතනත් 3 මෙතනත් 3 මෙතන එක නම් මෙතනත් එක මෙතන එක නම් මෙතනත් අන්න ඒ වගේ සමාන ඉලක්කම් දෙකක් නේ තියෙන්නේ. ඒ නිසා ඔයාලට කරන්න තියෙන්නේ ඒකේ එක ඉලක්කම. 3නේ කොහොමත් 3 වැඩි කරගන්නවා ඊට වඩා එකක් වැඩි එක අගයක් වැඩි ඉලක්කමෙන් 3 නම් වැඩි කරන්න ඕනේ 4න් 3 වැඩි කරන්නේ 4න් මේකට වඩා එකක් වැඩි අගේ 3ට වඩා එකක් වැඩි අගේ 4නේ එහෙනම් 3 වැඩි කරගන්නවා 4න් 3 වරක් 4 12යි අපි 12 ලියා ගන්නවා මෙතනින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඊතුරු ඉලක්කම් දෙක මෙන්න මේ ඉලක්කමයි ගුණ කරලා මෙතනින් ලියා ගන්න විතරයි තියෙන්නේ උත්තරේ එනවා බලන්න 6 වරක් 4 24යි ඔන්න උත්තරේ ආවා 34 වැඩි කරොත් 36න් 1224යි. බලමු මේකටත් අපි ඒ වැඩි කරලා. එක වැඩි කරගන්නවා එකට වඩා අගයක් වැඩි ඉලක්කමෙන්. ඒ කියන්නේ දෙකෙන්. එක දෙකෙන් ගුණ කරොත් 2යි. 5 5න් ගුණ කරොත් 25යි. මේක නම් අපි දන්න දෙයක් 15 15න් වැඩි කරාම 225 කියන එක සාමාන්‍යයෙන් අපිට අර ගණන් හදලා පුරුදු වෙච්ච එකක්. අපි අනිත් ඒවා හදමු. 12 18න් වැඩි කරන්න දෙන්නේ. එක ඉලක්කම වැඩි කරනවා ඊට වඩා එකක් වැඩි අගෙන්. එක දෙකෙන් ගුණ කරොත් 2යි. ඊට පස්සේ ඉතුරු ඉලක්කම් දෙක මේ 8න් ගුණ කරගන්නවා 8 වරක් 2 16යි බලමු මෙන්න ටිකක් 92 98න් බලපුවාම අන්න අපිට එකපාර ගුණ කරගන්න බෑ අමාරුයි වගේ පේනවා හැබැයි මම අර කියපු ක්‍රමයට කරොත් 9 ගුණ කරගන්නවා ඊට වඩා එක අගයක් වැඩි ඉලක්කමෙන් 9 10න් ගුණ කරොත් 90යි ඊට පස්සේ කරන්න තියෙන 2 8න් ගුණ කරගන්න 2 වරක් 8 16යි එහෙනම් 92 98න් ගුණ කරොත් 9000 16යි 93 97න් ගුණ කරොත් ඒත් අරකමයි වෙන්නේ 9ට වඩා එක අගයක් වැඩි ඉලක්කම තමයි 10 9 10න් ගුණ කරොත් 90යි 3 7න් ගුණ කරොත් 21යි එහෙනම් 93 97න් ගුණ කරොත් 9021යි අපි තව එකක් හදමු වෙනස් සංඛ්‍යා දෙකක් ගමු අපි මම මෙතනින් ලියා ගන්නම් අපි ගමු 84 ගුණ කරගන්න ඕනේ අපිට 86න් මම මෙතනින් උඩින් උත්තරේ හරහට ලියන්න 8 වැඩි කරගන්නවා 9න් එහෙනම් කීයද 9 වරක් 8 8 වරක් 9 72යි ඊට පස්සේ වඩ දෙන මේ 4 මේ 6න් ගුණ කරගන්න 4 වරක් 6 24යි ඔන්න උත්තරේ ආවා අපිට 84 86න් ගුණ කරොත් 7224 බලන්න කැල්කියුලේටර් එකක් වගේම වේගෙන් අපිට හදාගන්න පුළුවන් හරි මේ ක්‍රමේ දන්නේ නැති කෙනෙක් ඉඳලා අද දැනගත්තා නම් තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න කියලා ඉල්ලනවා